හඳුනන්නේ අපිට මේ ඓතිහාසික මේ මහා බෝධි පෙරහැර ගැනත් මේ ඓතිහාසික වටිනාකම ගැනත් අපිට පොඩි පැහැදිලිවීමක් කරලා හෙට පැවැත්වෙන පෙරහැරට සදහවතුන්ට ආරාධනා කිරීමේ අවස්ථාවටත් අපි ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නවා. අපිට ඒකට අවකාශය සලසනවා. ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍රගත කරමින් වාර්ෂිකව පවත්වන ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර මංගල්‍යය අවසන් රන්දෝලි මහා පෙරහැර ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට උඩුගම නගරයේ පුරා වීදි සංචාරය කරවීමට සීල කටයුතු සංවිධානය කොට තිබෙනවා. ලංකාවේ ලෝකේ ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් වෙනුවෙන් පැවැත්වෙන එකම පෙරහැරයි උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිටදුන් ඉන්දියාවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකා බෝධින් වහන්සේ නමක් 1976 වසරේ ඉන්දිරා ගාන්ධි මැතිණිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යන මේ අග්‍රාමාත්‍යතුමියන්ලා දෙපළගේ මූලිකත්වයෙන් එවකට ಭಾರತ දේශයේ ප්‍රථම මහානායක නෙළුවේ ශ්‍රී ජිනරතනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක නෙළුවේ ශ්‍රී ගුණානන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේද ඉල්ලීමකට අනුවයි ගාල්ල උඩුගම මේ ශාසනාලංකාරාරාම විහාරස්ථානයේට රතුපලස් මතින් කටුනායක ගුවන් තොටිපොළට වැඩම කරවලා විලියම් ගෝපල්ලව ජනාධිපතිතුමා විසින් පිළිගත් ඒ පූජනීය බෝධින් වහන්සේ වෙනුවෙනුයි මේ උඩුගම බෝධිරාජ පෙරහැර පවත්වන්නේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බෝධි පූජා පවත්වලා ගුණය බලය ශක්තිය කැටිවෙච්ච බෝධින් වහන්සේ නමක් හැටියට ප්‍රචලිත මේ උතුම් වූ ඓතිහාසික ශ්‍රී මහා බෝධිද්දුම රාජානන් වහන්සේ පුදන පෙරහැර මංගල්‍යය ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර මංගල්‍යය යනුවෙන් හඳුන්වනවා. උඩරට පහතරට සබරගමු ශාස්ත්‍රීය නර්තන සම්ප්‍රදායට අයත් නැටුම් කණ්ඩායම් 70කට අධිකව ඒ වගේම අලියතුන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙවර ශ්‍රී මහා බෝධිරාජ පෙරහැර වර්ණවත් කරනවා. ඓතිහාසික බෝසත්තුන් රෝපණය කළා අවුරුදු 50ක් සපිරෙන ජූලි 11 වන දිනයි අවසන් රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවට ප්‍රවාහන පහසුකම් අපි සූදානම් කොට තිබෙනවා. ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම් සූදානම් කොට තිබෙනවා. අපි ආරාධනා කරනවා ලංකාවාසී සියලු දෙනාටම බැති සිතින් මේ ආධ්‍යාත්මය විදගන්නට උතුම් වූ බෝ සමිඳුන් පුදන මේ අසිරිමත් පෙරහැර මංගල්‍යය දැක බලා වන්දනාමාන කර ගන්නට ආශිර්වාදයන් සලසා ගන්නට 11 වන දින උඩුගම් පුරවරයට ඒකාත්මික වන ලෙසට